Hey guys, කොහොමද ආනන්ට මුලින්ම හැමෝටම විශ් කරනවා මේ ලැබුවා වූ සිංහලෙන්ද අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඉතින් ඔයාලා කොහොමද අවුරුද්ද සැමරුවේ? මම අද vlog එක අරගෙන ආවේ අපි කොහොමද අවුරුද්ද සැමරුවේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. එහෙනම් මුලින්ම අපි අලියට ඇහැ තියලා අපේ ගේම්ස් ටික පටන් ගමු. ඔයගොල්ලොත් බලන්නකෝ කොහොමද අපේ අය අලියට ඇහැ තිබ්බේ කියලා. මේ ගේම් එකේදී නම් වටේ පිටේ ඉන්න අයගෙන් පුදුම සහයෝගයක් හම්බුනේ අලියට ඇහැ තියන්න. හැබැයි හරියට මම ඇහැ තියන්න පුළුවන් උනේ එකම එක්කෙනෙක්ට විතරයි. ඔන්න ඉතින් බලන්නකෝ අලියා හොයාගෙන කොහෙටද මේ යන්නේ කියලා. හැබැයි ඉතින් ආයි ටික ගමනකින් හනි ට්‍රැක් එකට වැටුණා. හැබැයි හරියටම අලියට ඇහැ තියන්න නම් ඔන්න ඊළඟ තරඟකාරයට රටේ පිටේ හිටපු හැමෝගෙම හොඳ ලොකු සපෝට් එකක් හම්බුණා. බලන්නකෝ ඒ සපෝට් එක කොච්චරද කියනවා නම් අපේ තරඟකාරයට හරියටම අලියට ඇහැ තියන්න පුළුවන් වුණාද කියලා. සපෝට් එක වැඩි වෙලා අපේ තරඟකාරයා කන්ෆියුස් වුණා හරියට අලියට කොහෙටද ඇහැ තියන්න ඕනේ කියලා. ඉතින් අපේ තරඟකාරයා වටේ හිටපු කැරක් කැරක තමයි ඉන්න ඕනේ හරියට අලියට ඇහැ තියන්න බැරි වුණා. මේ ලොකු ලොකු තරඟකාරයෝ මැද්ද හිටපු පොඩිම පොඩි තරඟකාරිය තමයි මේ. බලන්න ඉතින් පුංචියට චූටි චූටි අඩි තියතිය යන ගිහිල්ලා අලියට ඇහැ තියෙන ලස්සන. ඔන්න ඉතින් ඊළඟට තිබුණේ කට්ටියගේ බැලන්සින් කොහොමද කියලා බලන අවස්ථාව. මේ තමයි කොට්ටපොර ගැසීම. ඔයාලා වෙන දකින කොට්ටපොර නෙමෙයි මේ තනි කකුලෙන් කොට්ටපොර ගැසීම. හැබැයි දැන් මේ ඉවෙන්ට් එකත් ගොඩක් කවුරුද සර්වර් තියෙනවා. බලමු අපි කොහොමද කට්ටියගේ බැලන්ස් කියලා. ඔන්න ඉතින් දැන් මේ කොට්ටපොර ගහන්න යන්නේ අක්කයි නංගි. අක්කයි නංගි දෙන ගහගන්න විදිහ බලන්නකෝ. ඔයාලටම හිතේ මෙයාලා සෙල්ලමකට මේ ගහගන්නේ නැත්නම් ඇත්තටම මොකක්ද තරහක් හිතේ තියන්න ගහන්නේ කියලා. ඔහොම ඉතින් දෙන්නත් එක ගොඩක් වෙලා ගහගෙන අන්තිමට නංගි පෙරතුනා අක්ක ජයග්‍රහණය කරා. අක්කල නංගිට විතරක් නෙමේ නැන්දල පුතාලත් මෙන්න මේ විදිහට තමයි කොට්ටපොර සෙල්ලම් කරන්නේ. ඔන්න දැන් මේ තියෙන්නේ කොට්ටපොර උසන් මහා තරඟේ. මට හොඳ chance එකක් හම්බුණා. අයියත් එක්ක තිබ්බ තරමර ඔක්කොටම හොඳටම ගහන්න. හැබැයි දින්නේ නම් අයියා තමයි. දැන් එහෙනම් ඉතින් බනිස් කෙලියක් කමු නේද? ඔන්න බලන්නකෝ අපේ පොඩ්ඩ කොහොමද බනිස් කෑවේ කියලා. නිකම්ම නෙමෙයි තරගෙට. මට මොන තරඟද? මම නම් කනවා බනිස් කියලා හිතන් තමයි අපේ අන්නේ පොඩි බනිස් කියලා. ඒ පොඩ්ඩ විතරක් ලොක්කොත් මෙන්න මේ විදිහට තමයි බනිස් කෑවේ. ඔන්න තියෙනවා බිත්තර ඇල්ලීම. හැබැයි අපි ගත්ත නම් බිත්තර නෙමෙයි. අපි ගත්තේ shopping bags වලට වතුර පුරවලා ඒකත් ඉතින් බිත්තර අල්ලනවා වගේම තිබ්බා. බනිස් කෑවා, කොට්ටපොර ගැහුවා, දැන් එහෙනම් අපි කිරි කමුනේ.
ඔන්න බලන්නකෝ තියෙන කඩපලයට කැමරාකාරයාගේ ඇඟෙත් හැපිලා තමයි නතර වුනේ. සිත සනහානෙ තුනලවා හිරු මගුලට හිනහෙන්නයි කිචි පිචියට ගේ ගයන්න රුවරුණා වැව්වයි කතා කරන මේ තියෙන්නේ බැලුම් පිපිරීමේ තරඟය. හැබැයි සමහර බැලුම්ස් නම් කොච්චර පිඹුවත් පිපුරුනේම නැහැ. බලන්න කර කහපාට බැලුම් එක එහෙම. ඔන්න තියෙනවා මම ආසම කරන ගේම් එකක්. මේකට කියන්නේ හරිය නමක් නම් මම දන්නේ නැහැ. මේක තියෙන්නේ එහා ප්ලේට් එකේ තියෙන පිටි ටික කාඩ්බෝඩ් එකක් පාවිච්චි කරලා ඒ කාඩ්බෝඩ් එක කටින් අරගෙන අනිත් පැත්තේ තියෙන ප්ලේට් එකට පාස් කරන එක. මේක හරිම ෆනි ගේම් එකක්. කට්ටිය පිටි නාලා පිටි හැමතැනම සිත් කරගෙන තමයි මේ ගේම් එක කරන්නේ. හරිම ෆනි. බලන්න ඉතින් කට්ටියගේ මූණවල් ප්ලේට් එකේ තිබ්බ පිටි වලින් වැඩි ප්‍රමාණයක් කට්ටියගේ මූණේ බිමයි තමයි තිබ්බේ. අහස්ගව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි නුඹේ අතින් හැදෙන මුල දිගු ගමනක් යන්නයි අහස්ගව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි නුඹේ අතින් හැදෙන මුල දිගු ගමනක් යන්නයි හිනා කවුද කතා අත විතරක් මේ තියෙන්නේ දොතින් දොත වතුර පෙරලීමේ තරඟය. බලන්න ඉතින් ඒක කට්ටිය කොහොමද සෙල්ලම් කරේ කියලා. ඇත්තටම ෆැමිලි එකේ අය මෙහෙම එකතු වෙලා මේ වගේ ඉවෙන්ට් කරනකොට මේ වගේ ගේම්ස් ප්ලේ කරනකොට ඒක කොච්චරනම් හිතට සතුටක්ද නේද? ඔයාලත් ඊළඟ පාර හරි try කරලා බලන්න. නැත්නම් ඔයාලා මේ පාර කරාද කියලා කමෙන්ට් කරගෙන යන්න. හිරු මගුලට හිනහෙන්නයි රුවරුණා පද බඳනා සිත සනහානෙ තුනලවා හිරු මගුලට හිනහෙන්නයි කිචි පිචියට ගේ ගයන්න රුවරුණා මැව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුත් දිරක් මැව්වයි කිචි පිචියට ගේ ගයන්න රුවරුණා මැව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුත් දිරක් මැව්වයි ඔයාලට හොඳින් බලුවොත් පෙනෙයි එහා පැත්තේ ඉන්නවා චුටි ගෲප් එකක්. අතින් කාගවත් හිතරෙත් දන්නවත් හොඳ නෑනේ. ඒ නිසා ඒගොල්ලෝ වෙනම ගෲප් එකක් කරලා යාළුවට වෙනම වතුර පුරාන් chance එක හදලා දුන්නා. ඔය විදිහට තමයි අපේ ගේම්ස් ටික ඉවරුනේ. ගේම්ස් ගොඩක් තිබ්බා. හැබැයි වීඩියෝ කරගන්න බැරි වුණා හැම ගේම් එකක්ම. ඉතින් මේ සේරම අවසානයේ මේ නංගි මෙන්න මේ විදිහට ලස්සන ජන ගායනාවක් ඉදිරිපත් කරා. මිතුලේ සක්මන් කරයි කලු දහසක් දීලා හොලලු තනාලා දැතේ අතලා බලයි කලු දුනුගේ බලසේ උළුගේ පිලබිත ඔරිද කෙලින හැටි බලන් කලු. ඉතින් ඔන්න ඔය විදිහට